එතකොට KD ව්‍යාප්ති සංගණකයකදී මොකක් හරි ද්‍රාවණ දෙකක් දෙනවා. ඒ ද්‍රාවණ දෙකේම ද්‍රාවක දෙකක් දෙනවා මොනවා හරි. එකිනෙක අමිශ්‍ර. ව්‍යාප්ති සංගණකයේ ප්‍රධානම දේ තමයි එකිනෙක අමිශ්‍ර ද්‍රාවක දෙකක් දෙනවා. හැබැයි ඒ ද්‍රාවක දෙකේම මිශ්‍ර වෙන මොනවා හරි ද්‍රාව්‍යයක් දෙනවා. ඊළඟට ගොඩක් වෙලාවට ওই ද්‍රාවක නිස්සාරණය කියන ක්‍රියාවලියට තමයි KD ගණන් යොදාගන්නේ. එතෙන්දී අපිට ගොඩක් වෙලාවට ගණන් වලදී හම්බෙන්නේ මොකක් හරි කාබනික ද්‍රවයකුයි ජලයයි. ජලයේ අඩුවෙන් දිය වෙන දෙයක් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට අපිට හම්බෙනවා කියලා. මේක අපි තියෙන ගානක් එක්ක බලමු. CH3 තුළ ජලයේ ඊට වඩා ද්‍රාව්‍ය වන අතර මෙහිදී CH3 සහ ජලය අතර pH ව්‍යාප්ති සංගණකය 10 වේ. ඊට පස්සේ අර P දියන ඝන ඩෙසිමීටර් 100ක ග්‍රෑම් 10ක් දියවන ජලීය ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් 10 වගේ අනුයාත ලෙස දෙවරක් නිස්සාරණය කරන ලදී අවසන් ද්‍රාවණයේ ඇති pH ස්කන්ධය කියලා අහන්නේ. එතකොට මෙතනදී අර KD ඉස්සර ගනිද්දී ඒ කියන්නේ එමුනේදිත් ඔය දැන් P නේ ද්‍රාව්‍ය CHCl3 වල මේ සාන්ද්‍රණය බෙදීම P වතාවක් ජලයේ සාන්ද්‍රණය ගත්තත් එහෙම නැත්නම් KD විදිහට ජලයේ P දිය වෙන සාන්ද්‍රණය බෙදීම මේ මොනවද ඒ කාබනික ද්‍රාවකයේ CHCl3 වල සාන්ද්‍රණය ගත්තත් ඔය දෙකම හරි. හැබැයි ගණන් වලදී දැන් මේක කිව්වා වගේම අර වැඩිපුර දිය වෙන එක මොකක්ද කියලා දෙනවනේ. ඒ වගේම KD වලට ගොඩක් දුරට ධනාංගයක් දෙන්නේ. ඒතර වැඩිපුර සාන්ද්‍රණය කියන්නේ මොන මවුල සංඛ්‍යා බෙදීම පරිමාණනේ C සමානයි NV කියලා අපි දන්නවනේ. එතකොට දැන් මෙතනදී ධනාංගයක් එන්න නම් වැඩිපුර දිය වෙන එක්කෙනා උඩින් ඉන්න එපා. ඒ විදිහ තමයි උඩින් තියෙන්න ඕනි ද්‍රාවකය මොකක්ද කියලා අපි අයිඩියා එකක් ගන්න. එතකොට දැන් මෙතනදී කාබනික සංයෝගය CHCl3 තුළ ජලයේ දීට වඩා ද්‍රාව්‍යයි කිව්වම අපි දන්නවා එහෙනම් CHCl3 කියන හැම වෙලේම කියන මම Q කියලා ගන්නව නැත්නම් අමාරුයි. Q කියන ද්‍රාවණේ වැඩිපුර දිය වෙනවා කියලා ගන්නවා. ඒතර Q තමයි උඩට එන්නේ. ඊළඟට වැදගත් දේ තමයි දැන් මෙතනදී නම් අපිට වෙනම හොයාගන්න වෙනවා ජලයේ ග්‍රෑම් මේ 100ක් තුළ කොච්චර pH ස්කන්ධයක් දිය වෙනවද කියලා. මොකද ජලයේ ඝන ඩෙසිමීටර එකක් නැත්නම් ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක් මේ 1000ක් තුළ ග්‍රෑම් 10ක් තියෙනවා කියලා දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපිට දීලා තියෙන්නේ ජලයේ ග්‍රෑම් මේ ජලයේ ඝන සෙන්ටිමීටර 100යිනේ. එතකොට ග්‍රෑම් 1යි තියෙන්නේ ඝන සෙන්ටිමීටර 100ක. ඊට පස්සේ KD විදිහට අපිට දීලා තියෙනවා 10යි කියලා. ඒ වගේම දීලා තියෙනවා වැඩිපුර මේක දිය වෙන්නේ Q ද්‍රාවණය කියලා. ඒ කියන්නේ PQ බෙදීම PH2O කියලා ඉන්නේ සාන්ද්‍රණය. P කියන්නේ මේකේ ද්‍රාව්‍ය. වෙන මොකද සංකේතයක් නෙමෙයි P තමයි ද්‍රාව්‍ය. එතකොට මේකේ KD අගය 10 එන්න නම් මොනවද? ජලය ගත්තාම ජලයේ ඝන සෙන්ටිමීටර 1 ග්‍රෑම් 100යිනේ තිබිලා තියෙන්නේ. එතකොට මෙතනට 10 එන්න නම් ඝන සෙන්ටිමීටරයක pH ග්‍රෑම් 10ක් තියෙන්න ඕනේ. මේ විදිහට තමයි එන්නේ. ඊළඟට අපි ගත්තාම ඝන සෙන්ටිමීටර 10 ගානේ දාලා අනුමාපනය කරනවා කියනවා. ඒ කියන්නේ ඔන්න දැන් ජලයේ ඝන සෙන්ටිමීටර 100ක් තියෙනවා. මේකේ P කියලා ද්‍රාව්‍යයක් දිය වෙලා තියෙනවා. අපි දන්නවා ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටරයක P තියෙන්නේ ග්‍රෑම් P දිය වෙන්නේ ග්‍රෑම් 10යි නම් ඝන සෙන්ටිමීටර 100ක P දිය වෙන්නේ ග්‍රෑම් 1යි කියලා. ඊපස්සේ KD හි අගය දීලා තිබ්බා. ඒ වගේම වැඩිපුරම දිය වෙන්නේ Q ද්‍රාවණය කියලා මේක දීලා තිබ්බා. එතකොට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1ක් ජලයේ දිය වෙනවා නම් KD 10යි නම් PQ හි සාන්ද්‍රණය 10යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට කියන එක අපි හොයාගත්තා. එතකොට දැන් මේ විදිහට මේ ඝන සෙන්ටිමීටර 100ක ග්‍රෑම් 1 ගානේ P දිය වෙලා තියෙදි ඕකට දානවා Q කියන කාබනික ද්‍රාවකය. දැන් මේ P මේ දෙගොල්ලෝගෙම දිය වෙනවා. P මෙයාගෙත් තියෙනවා මෙයාගෙත් තියෙනවා. සමතුලිතයි. ආයන වලට කැඩෙන්නේ මොකුත් නැහැ. සමතුලිත විදිහට මේ දෙගොල්ලෝගෙම දිය වෙනවා. හැබැයි කාබනික ද්‍රාවකයේ වැඩිපුර දිය වෙලා තියෙනවා. එතකොට මේක අපි ග්‍රෑම් 10 ගානෙනේ ගන්න දෙපාරක් ගත්තා.
එතකොට අපි දන්නවා ස්කන්ධ සාන්ද්‍රණ අතර අනුපාතය ගත්තොත් PQ සාන්ද්‍රණය අතර අනුපාතයට P ජලයේ සාන්ද්‍රණය අතර අනුපාතය ගත්තොත් දැන් අපි ගණනයෙන් හොයාගත්තා මේක 10යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට කියලා එනවා. මෙතන 1යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට කියලා දෙනවා. මේ හොයාගත්තා අපි. මේක දත්තයක් මේක අපි හොයාගත්තා. ඒතර අපි දන්නවා සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාණ. මේකේ ජලයේ ඝන සෙන්ටිමීටර 100ක් තිබ්බ කියලා දීලා තියෙනවා. ඒ වගේම අවස්ථා දෙකකදී ඝන සෙන්ටිමීටර 10 ගාන කිව් ද්‍රාවණයේ දාලා තමයි නිස්සාරණය කරන්න කියලා දීලා තියෙනවා. එතකොට මේ කියන සාන්ද්‍රණ අදාළ පරිමාණය සාන්ද්‍රණ අදාළ පරිමාණයෙන් ගුණ කරා නම් අපි දන්න අපිට මවුල අතර අනුපාතයක් ගන්න පුළුවන්. එතකොට 10යි ඝන සෙන්ටිමීටර එකෙන් කියන්නේ කිව් ද්‍රාවකයෙන් ඝන සෙන්ටිමීටර 10 ගානේ තමයි දෙපාරක් දාලා තියෙන්නේ. දෙපාර අදාළ වෙන්නේ අපි එක නිස්සාරණයකදී මුලින් ගන්නෙ. එතකොට මෙතනදිත් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් එක ගානයකින් ඝන සෙන්ටිමීටර 100ක් තමයි තිබිලා තියෙන්නේ. 100 වරක් කියලා තමයි එන්නේ. ඒ මවුල අතර අනුපාතය ගත්තොත් NQ NP අතර අනුපාතය මේකේ 100ට මේකේ 100යි කියලා නෝ. ඒ කියන්නේ එකට එක අනුපාතයෙන් බෙදෙනවා. KD වලදී මේ නියමයක් විදිහට මවුල අතර අනුපාතය ස්කන්ධ අතර අනුපාතයට සමාන වෙනවා. කියන්නේ ස්කන්ධ බෙදෙන්නෙත් එකට එක විදිහට. එතකොට අපි මේ අනුපාතයක් විදිහට මෙහෙම ගත්තට ඒ කියන්නේ මෙන්න මේ වගේ අපි හිතමුකෝ පාන් කෑල්ලක් තියනවා කියලා. ඒ පාන් එක MP කියන ළමයාටයි MQ කියන ළමයාටයි එකට එක අනුපාතයට වෙන්න බෙදනවා කියන්නේ මේක ගානට දෙකට බෙදලා දෙන්නට දෙනවා කියන එකනේ. ඒ කියන්නේ මෙයාට හම්බෙන්නේ භාගයයි මෙයාට හම්බෙන්නේ භාගයයි කියන එක. මේ සරල තියරිය තමයි මෙතනදී වැඩ කරන්නේ. එතකොට MP සහ MQ අතර ස්කන්ධ අනුපාතය එකට එකයි කියන්නේ දැන් මේක අන්තිමට අහන්නේ අවසාන ද්‍රාවණයේ ඇති pH ස්කන්ධනේ. එතකොට ඝන සෙන්ටිමීටර් 100ක් Q ද්‍රාවණයෙන් දැම්මහම අර තිබ්බ ග්‍රෑම් එක මේ දෙන්න අතර සමානව බෙදෙනවා. ඒ කියන්නේ මෙයාගේ 0.5 ග්‍රෑම් ඉතුරු වෙලා 0.5 ග්‍රෑම් ග්‍රෑම් භාගයක් අර අදාළ කාබනික ද්‍රාවකයේ Q ද්‍රාවණයේ දිය වෙනවා. අපි ඒ ද්‍රාවණය ඊට පස්සේ අයින් කරගන්නවා. දැන් ඊළඟට අවස්ථාවේ දෙවන නිස්සාරණය කරද්දී ජලයේ ඉතුරු වෙලා තියෙන්නේ P වලින් ග්‍රෑම් 5ක් විතරයි. ආයෙ පාරක් අපි දාන්නේ අදාළ Q ද්‍රාවණයම තමයි. ඒකෙන් දාන්නේ ග්‍රෑම් 10ක්ම තමයි. හැබැයි ග්‍රෑම් 10 මේ දැන් මෙයා ළඟ තියෙන්නේ ග්‍රෑම් භාගය කියලා අදාළ නැහැ. ඒ ග්‍රෑම් භාගය අදාළ කාබනික ද්‍රාවකයට දැම්මට පස්සේ ඒ දෙන්න අතර ආයෙ ගානට සමානව බෙදෙනවා. ඒ කියන්නේ අදාළ ජලීය ද්‍රාවණයේ ග්‍රෑම් 0.25ක් ඉතුරු වෙලා තියෙද්දි 0.25යි ග්‍රෑම් ස්කන්ධයක් භාගයන් හම්බෙන්න ඕනේ කොහොමද? අර කියන Q ද්‍රාවණයට යනවා. එතකොට අන්තිම අවසාන වශයෙන් ගත්තොත් ද්‍රාවණයේ ග්‍රෑම් 0.25ක් ඉතුරු වෙනවා දෙපාර නිස්සාරණය කරද්දී අපි අර කියන කාබනික ද්‍රාවණය වෙනම එකතු කරා නම් Q කියන එක පළවෙනි පාරයට ග්‍රෑම් 0.5ක් හම්බෙලා තිබ්බ පළවෙනි නිස්සාරණේ දෙවෙනි අවස්ථාවේදී ග්‍රෑම් 0.25ක් හම්බෙලා තිබ්බා. ඒ කියන්නේ මුළු ස්කන්ධයක් විදිහට ගත්තාම 0.75 ග්‍රෑම් ස්කන්ධයක් Q ද්‍රාවණයට හම්බෙලා තියෙනවා. අපි ඔක තව පාස් පේපර්ස් ගණනක් කරමු. හොඳ කට්ටිය අමාරුයි කියන අවුරුද්දකම එකක්ම 2011 A level paper එකේ 37 වෙනි ගාන මේ 37 මේකදී කියනවා P හා Q ද්‍රව එකින් එක සමග මිශ්‍ර නොවේ. මොකක් හරි ගානක ද්‍රව දෙකක් දීලා ඒ දෙක එකින් එක මිශ්‍ර නොවේ කිව්ව හැටිය අපිට නෝට් වෙන්න ඕනි. එහෙනම් මේ කියන්නේ KD ගානක් ගැන කියලා. P හා Q ද්‍රව අතර S ද්‍රාව්‍යයෙහි භාග සංගුණකය. ඒ කියන්නේ P හා Q කියලා ද්‍රව දෙකක් තියෙනවා. ඕකට දාන අපි පිටින් දාන සංයෝගය S. ඒක විභාග සංගුණකය දීලා තියෙනවා KD 2.25ක් කියලා. මෙයාලා කෙලින්ම සමීකරණේ දීලා තියෙනවා S උඩින් මේ Q උඩින් වෙන්න. දැන් Q ද්‍රාවණය තමයි S කියන ද්‍රාව්‍ය වඩාත් හොඳින් දිය වෙන්නේ කියන එක තමයි ඒකේ තේරුම. ඒක 2.25ක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ 6.6 ග්‍රෑම් අඩංගු වන P ද්‍රාව්‍යයෙහි. ඒ කියන්නේ P කියන ද්‍රවය වෙනම ගත්තාම ඕකේ මුලින්ම 6.6 ග්‍රෑම් තිබිලා තියෙනවා මොනවද මේ S කියන ද්‍රාව්‍ය. අඩංගු P ද්‍රාව්‍ය දන්නා පරිමාවක් එම පරිමාවයෙන් දෙගුණයක් වන Q ද්‍රාව්‍ය සමග හොඳින් සොලවන ලදී සමතුලිතතාවට එළඹුණු පසු Q කලාපයට හුවමාරු වූ S හි ස්කන්ධය වෙනවා. ඔන්න ඔකට තමයි ඉතින් මේ ඔය කියන ද්‍රාවක නිස්සාරණය කියන්නේ. එතකොට P කියන ද්‍රාවණය තියෙනවා. ඒකේ S දියවිලා තියෙනවා 6.62 ග්‍රෑම් ප්‍රමාණයක්. ඕකට පිටින් දානවා Q කියන ද්‍රාවකය දැම්මහම S ඔය දෙගොල්ලෝගෙම ව්‍යාප්ත වෙනවා.
ඒ ව්‍යාප්තන විභාග සංගුණකයේ දීලා තියෙනවා 2.25ක් කියලා. අහන්නේ Q ද්‍රාවණයට ග්‍රෑම් කීයක් ගියාද කියලා. එතකොට KD අපි ලියන්නේ සාන්ද්‍රණ විදිහටනේ. ඒතර සාන්ද්‍රණ කියන්නේ මවුල සංඛ්‍යාව. ඒ කියන්නේ P මේ P ද්‍රාවණයේ මවුල සංඛ්‍යාව බෙදීම V Q මවුල සංඛ්‍යාව බෙදීම 2යි V. ඒතර V ට V කැපිලා ගියාම Q බෙදීම 2යි NP කියලා එනවා. ඕකගේ 2.25ක් කියලා දියලා. ඒතර මේක ගුණ කරාම එනවා 4.5යි NP සමානයි NQ ට. ඉතින් ඒක දැන් අනුපාත විදිහට ලියද්දී NQ කියන්නේ NP වගේ 4.5ක්නේ. ඒ කියන්නේ NP කියන්නේ එකක් නම් ඒ වගේ 4.5 ගුණයක් මවල තමයි මේ NQ කියන්නේ එකම පරිමාවක් ගන්න. ඒ පරිමාවෙ දිය වෙන මවුල අතර අනුපාතයනේ. ඒතකොට මෙතනදි තියරියක් විදිහට මම කිව්වා මවුල අතර අනුපාතය ස්කන්ධ අතර අනුපාතයට සමාන වෙනවා කියලා. අපි මෙන්න මේ සම්බන්ධයෙන් තමයි ඔක ව්‍යුත්පන්න කරේ. තේනවනේ? KD දන්නවා P ගේ මේ ප්‍රශ්න දීලා තියෙන්නේ P ද්‍රව්‍යයේහි දන්නා පරිමාවක් එම පරිමාවෙන් දෙගුණයක් වන Q ද්‍රව්‍ය සමග හොඳින් සලවා සමතුලිතතාවයට එළඹෙන පසු Q කලාපයට හේව මාරු වන එසේ ස්කන්ධය. අnder අපි NP දන්නේ නැහැ, NQ දන්නේ නැහැ. හැබැයි පරිමාතර අනුපාතය දන්නවා, KD දන්නවා. ඒකෙන් NP හා NQ අතර අනුපාතයක් අපි හොයාගන්නවා. ඒ අනුපාතය දන්නවා මෙන්න මේ විදිහට එන. ඒතර ඒක ස්කන්ධ අතර අනුපාතයටත් සමාන වෙනවා. ඒතර අපිට දීලා තියෙනවා P ගේ ඒ කියන්නේ මේ විදිහට සමතුලිතතාවයට එළඹෙන්න කලින් P ගේ 6.6 ග්‍රෑම් ප්‍රමාණයක් දිය වෙලා තිබුණා කියලා. ඒ කියන්නේ දැන් මේක භාගයක් විදිහට ප්‍රකාශ කරොත් MP ට හම්බිලා තියෙන්නේ අර මේ පාම්බාගේ සිද්ධියනේ තියෙන්නේ 5.5ට බෙදන්න ඕනි 6.6 ග්‍රෑම් ස්කන්ධය. ඒකෙන් එකක් තමයි P ළඟ ඉතුරු වෙන්නේ. ඒක Q ට කොච්චරක් හම්බිලා තියනවද කියන එකට මේක 4.5 වැඩි කරනවා. මේ තියන්නේ මුලින්ම P ද්‍රාවණයේ දිය වෙලා තිබිච්ච ස්කන්ධය. මේ තියන්නේ සමතුලිතතාවයට එළඹුණාට පස්සේ එකට 4.5 අනුපාතයට බෙදුණාට පස්සේ මේ ස්කන්ධ අනුපාත එකතු කරාම 5.5ක් එනවනේ. අන්න ඒ අගය මුළු ස්කන්ධ අතර අනුපාතයන්ගේ අගය මේ 4.5 කියන්නේ MQ ට බෙදෙන අගය. ඒ කියන්නේ හරියට පාන් කෑල්ලක් තියනවා. ඔක් කොටස් 55කට බෙදෙනවා. ඒ කොටස් 55න් 45ක්ම Q ට දෙනවා වගේ කියන සිද්ධියක්. ඒක සුළු කරලා ගත්තාම මෙතනට 5යි මෙතනට 6යි 4.5 වැඩි කරාම 5.4 ග්‍රෑම් කියන්නේ අගය නේද? උත්තරේ 5. ඉතින් සරලයි. අර පාන් කපන සිද්ධිය වගේ එකක් තියරි පොයින්ට් වෙන්නේ. අනිවාර්යෙන් අමිශ්‍ර ද්‍රාවණ වෙන්න ඕනි. අයන වලට බෙදෙන්න බෑ. සාන්ද්‍රණ අතර අනුපාත ආශ්‍රයෙන් අපි පරිමා දන්නවා නම් ගොඩක් දුර ද්‍රාවක නිස්සාරණයේදී පරිමාවක් දීලා දෙතුන් පාරක් නිස්සාරණය කරගන්නවා. ඒ සාන්ද්‍රණ අතර අනුපාත දුන්නාට පස්සේ දැනගත්තට පස්සේ KD විභාග සංගුණකය දුන්නාම අපි ඒකෙන් මේ මවුල අතර අනුපාතයක් ගන්නවා. මවුල අතර අනුපාතය ස්කන්ධ අතර අනුපාතයන්ට සමාන වෙනවා. හරි ඉතින් ඔය තියරි ටිකෙන් තියෙන ඕන ගානක් දාන්න පුළුවන් ව්‍යාප්ති සංගණකයේ එන.